මිදී මරු කතරින් පරිවර්තනය චූලානන්ද සමරනායක 38 වන පරිච්ඡේදය පවුරට මුහුණලා දොඩම්යුෂ රැගෙන ග්‍රේසි නැන්දා කාමරයට ආ අවස්ථාවේදී සාදේ බිත්තියට මුහුණලා ගත්වනම නිහඬවම වැතිර සිටියාය. නැවත සන්ධ්‍යා භෝජනයේ රැගෙන ග්‍රේසි නැන්දා කාමරයට එන විටද දොඩම්යුෂ වීදුරුව එහෙමම ඉතිරිව තිබුණේය. සාදේ ඔහේ ඉවත බලාගත් වනම පසු වූවාය. සිය උත්සාහය හැර දැමූ ග්‍රේසි නැන්දා කුකුල් මස් සහ බත් සහිත පිඟාන රැගෙන පහත මාලයට ගියාය. මට දඬුවම් කරන්නයි වටින්නේ. සාදේ කල්පනා කළාය. මාරියම් වගේ ඉහෙලියක් මාත් එක්ක ඉන්න වටින්නේ නෑ. ග්‍රේසි නැන්දා, රෝයි මාමා, මමා අප්පයියා, ඉයාවෝ ජෙනී, නාදන් මහත්තයා වෙන එකක් තියා මිස් හාකොට් වගේ කෙනෙක්වත් මාත් එක්ක ඉන්න වටින්නේ නෑ. මට උදව් කරන්න හදපු හැම කෙනෙක්මත් මොනම විදියකින් හරි රැවට්ටුවා. ඒ හැමෝම හිතුවේ මට උදව් කරන්න වටිනවා කියලයි. වෙන එකක් තියා තාත්තවත් මන් රැවට්ටුවා. සාදේ මෙන්න ප්‍රවෘත්ති. සාදේට ෆෙමි මොර දෙන හඬ ඇසුනි. තව තවත් ඇඳට කුලි වෙමින් ඇය ඔවුන් නොතකා හැරියාය. එසේම ඇය පියගැට පෙළ දිගේ ඇසමින් පැවති ඔවුන්ගේ පියගැටෙන හඬද තැකුවේ නැති. අන්තිමේ ඇගේ කාමරේ දොර දඩස් ගා ඇරුණේය. අන්න අපිව ටීවී එකේ පෙන්නනවා. ඩෙලේ මාමවත් එක්ක. මං ඒ පින්තූරේ දැක්කා. විස්තර කියන්නේ විරාමෙන් පස්සේ කියලා නිවේදකයා කිව්වා. සාදේ අනේ එන්නකෝ. ඒක දැන් පෙන්නයි. ෆෙමිගේ හඬ වෙවුලු අතර ඒ ඌයේ ආයාචනාත්මක බවකි. ඇඳේ කුලි වී සිටියද ෆෙමිගේ හඬෙහි පෙර පැවති චක්කිතයේ ශේෂයක් තවමත් රැඳී තිබෙන බව සාදේට දැනුනි. කෙසේ වෙතත් පෙරදී ඇකිලී පසුබා සිටි ෆෙමි දැන් තදට අදින ලද බෙරයක් මෙනි. මේ නව ෆෙමීව යන්තම් ස්පර්ශ කළහොත් ඔහු එසැනින් මහා හඬින් නැගී සිටිනු ඇත. කෙසේ වෙතත් ඇය මුලදී ඔහුට කඩා නොපැනිය යුතුව තිබුණි. ඔහු වෙතින් එවෙලේ පළ වූයේ බෙහෙවින් රිදුන බියටපත් පෙනුමකි. ඉතින් යලිත් මෙසේ ඇගේ කාමරයට ඒමම ඔහුගේ නිර්භීතකමකි. දැන් ඔහුගේ පියවර හඬ කාමරයෙන් පිටත ඇසී අනතුරුව පියගැට පෙළ දිගේ පහළට ඇදී ගියේය. මද වේලාවක් යනතුරු සාදේ මුළු ගැන්නීගත් වනම පසු වූවාය. ඇයට මේ කුමක් නම් සිදුවෙමින් පවතින්නේද? ඇය දැන් කළ යුතුව තිබුණේ ඇඳෙන් බිමට බැසීමය. පියගැට පෙළෙන් 4-3 පමණ පහළට බැස්ස ඇය අනතුරුව පියගැට පෙළ මතම හිඳගත්තාය. පියගැට පෙළේ අත්වැට අතරින් බලන ඇයට විසිත්ත කාමරයේ කෙළවර තබා ඇති රූපවාහිනී තිරයේ දිස්සුන ඩෙලී මාමාගේ මුහුණ පෙනුනි. මේ ඔහුගේ රැඳවුම් කඳවුරින් පිටත සිට රූපවාහිනිය වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි. කිසිම විරෝධයක් පළ නොකර යටහත් පහත් ලෙස ආපසු යවන්න දෙන්න සූදානම් නැති නිසා තමයි මගේ අයියා මේ උපවාස කරන්නේ. හමුදා පාලනයේ තියෙන තාක්කල් නයිජීරියාවෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න කාටවත් බෑ. ඔවුන් මගේ අයියාව පිළිකුල් කරන්නේ එයා බය නැතුව සත්‍ය ගැන ලියපු නිසායි. හැම සතියක් ගානෙම ඔවුන්ගෙන් භයානක තර්ජන එල්ල වුණා. ඒත් එයා යටත් වීම එකහෙලා ප්‍රතික්ෂේප කළා. දැන් එයා බොහොම දරුණු වන්දියක් ඒකට ගෙවලයි ඉන්නේ. එයාගේ බිරිඳව අමුවේ මරලා දැම්ම විතරක් නෙවෙයි එංගලන්තයට යොපු එයාගේ දරුවන් දෙදෙනා සති ගාණක් යනකල් අතරමං වෙලා වුණා. මේ ස්වදේශ කටයුතු කාර්යාලය කියන්නේ දරුවන් ගැන කිසිම වාර්තාවක් නැහැ කියලයි. ඒත් මේ ඉන්නේ ඒ දෙන්න තමයි. ඒ මොහොතේදී කැමරාව සාදේ හා ෆෙමි වෙත යොමු වුණේය. ඇය එතරම් සංසුන් ඉරියව්වෙන් පසු වෙද්දී ෆෙමි උන්නේ රවමිනි. මගේ අය බ්‍රිතාන්‍යයට ආවේ පිහිට පතාගෙනයි. පාසලේදී අපිට හැම වෙලාවෙම හුඟක්ම අහන්න ලැබුණේ බ්‍රිතාන්‍ය තුල තියෙන සාධාරණ බව ගැනයි. ඉතින් දැන් අපි
වචන වගේම ක්‍රියාවිනුත් ඒ සාධාරණයේ ඉෂ්ට වේය කියලා බොහෝම දැඩි ලෙස අපේක්ෂා කරනවා. ඉන්පසු කැමරාව හතේ ප්‍රවෘත්ති මහත්මයා වෙත යොමු වූ අතර වෙනත් ප්‍රවෘත්තියක් විකාශනය වීම ආරම්භුණි. රෝයි මාමා හා ග්‍රේසි නැන්දා කියන්නේ කුමක්දයි ඇසීමටවත් සාදේ නතර වූයේ නැති. ආපසු සිය කාමරයේ වෙත ලිස්සා ගිය ඇය ඇඳේ ගොලි වූවාය. ඊයේ කැමරා ඉදිරියේ අරතරම් සංසුන් ලෙස පෙනී ඉන්නට ඇයට හැකි වූයේ කෙසේද? ඇයට අද එසේ කිරීමට හැකියාවක් නොවේ. ඇය සිය හැඟීම් පිළිබඳව බියටපත් වූවාය. දැන් ඇයද පෙරදී ලේකී වෙරළේදී දැකීමට හුරුව සිටි කුඩා බෝට්ටුවක් මෙනි. ඇය දැන් ගොඩබිමින් බොහෝ ඈත දියඹක හදිසියේ තමා මත පෙරලී එමින් පැවති රළ මතින් ඔහේ පාව යන සැටියකි. වියරුවෙන් මෙන් ඇය මත හැපුණ රළ ගෙඩි ඇගේ හබල් දැහැ ගනිමින් ඇය ගිල්වා දමන බවට තර්ජනය කරයි. දුරකථනයේ නාද වූ විට ඒ සිය තාත්තා බැව් සාදී වටහා ගත්තාය. ඉඳින් දැන් ඇය තම පොරෝනාව හිස සිට පොරවාගෙන ඉඳින්නේ නම් ග්‍රේසි නැන්දා ඇයට නින්ද ගුසිනයි සිතා පාඩුවේ ඉන්නට ඉඩ හරිනු ඇත. තිස්නම වන පරිච්ඡේදයේ අමුත්තියක්. පාසල් වාරේ හමාර වීමට තවත් ඉතිරිව පැවතියේ දින දෙකකි. වෛද්‍යවරයා සාදේට නියම කළේ ඇඳට විවේක ගන්නා ලෙසටය. මේ වතාවේදී නම් ෆෙමි පාසල් නොගොස් සිටීමට තර්ක කළේ නැති. පාසලේ කවුරුන් හෝ රූපවාහිනියේ ඔහුගේ රුව නරඹා ඇතැයි ෆෙමි අපේක්ෂා කරන්නේ යැයි සාදේට සිතුනි. සාදේට නම් තව දුරටත් සිය පාසල හෝ පන්තිය පිළිබඳව කල්පනා කිරීමට අවශ්‍ය වූයේ නැති. ඇයට තව දුරටත් කිසිම දෙයක් පිළිබඳව හෝ කල්පනා කිරීමට අවශ්‍ය වූයේ නැති. කෙසේ වෙතත් පළතුරු යුෂ හා කෝන්ෆ්ලෙක්ස් පිඟානක් රැගෙන සාදේගේ කාමරයට පැමිණි වේලේ ග්‍රේසි නැන්දා කියා සිටියේ එම සන්ධ්‍යාවෙහි ඇය හා කතා කිරීම පිණිස මම අප්පයියා එන බවයි. ඔයා රූපවාහිනියට හරිම ලස්සනට පෙනී හිටියාය කියලා මිසිස් අප්පයියා කියනවා. හරියට තරුවක් වගේලු. ඒකෙන් ඔයාගේ තාත්තට උපකාරයක් ලැබෙන බව සහතිකයි කියලා එයා කියනවා. සාතේගේ සිත සතුටටපත් කිරීම උදෙසා ග්‍රේසි නැන්දා විසින් දරනු ලබන උත්සාහය දැකීමෙන් සාදේ තවත් දුකටපත් වූවාය. මම අප්පයියාත් මේම කිරීමට තැත් දරනු ඇත. තමා ආහාර ගැනීමට අඩු ගණනේ උත්සාහයක්වත් දැරීම ගැන සෑහීමකට පත්ව ග්‍රේසි නැන්දා ආහාර බඳුන ඉවතගෙන යාවියයි සිතා සාදේ කෝන්ෆ්ලෙක්ස් ස්වල්පයක් කෑමට තැත් කළාය. කෙසේ වෙතත් ඇයට තවමත් කිසිම කුසගින්නක් දැනුනේ නැති. සාදේ මුළු දවස පුරාම ග්‍රේසි නැන්දා ඇගේ මේසේ මත තබා ගිය කුඩා ගුවන් විදුලි යන්ත්‍රයෙන් නිකුත් සංගීතයට කන් දෙමින් ඇඳටම වී සිටියාය. පාසල් පුස්තකාලයෙන් ගෙනවිත් තිබූ පොතක් කියවීමට සාදේ තැත්දැරුවද එහි මුද්‍රිත පිටු අතර නිතර රඳවා ගැනීමට වෙන එකක් තබා අඩු ගණනේ එම පොත දෑතේ රඳවා ගැනීමට පවා අප්‍රමාණ වෙහෙසක් දැරිය යුතුයිනි. අඩු ගණනේ සංගීතයේවත් ඇගේ මනසට ග්‍රහණය වීම ලොකු දෙයකි. කෙසේ වෙතත් වර එක කෙටි නින්දකට වැටුණ ඇය ගැස්සී අවදි වූවේ වැලි කතරක් මැදින් මහත් අසීරුවෙන් සැතපුම් ගණනාවක් පයින් ඇවිද එන කෙසඟ මිනිස් පෙරහැරක් සිහිනින් දුටු හේිනි. එම පිරිසේ ඉදිරියෙන්ම ආ තැනැත්තා සිය දෑත් ඉහළට ඔසවාගෙන ආකාරය නිසා ඇයට යම් කිසිවෙක් පිළිබඳව සිහියට නැගුණි. ඒ සිය තාත්තා බැව් ඇයට හඳුනාගත හැකිවන තෙක් රූපවාහිනී කැමරාවක් සමීප රූපයක් ගෙන එන විටකමෙන් එම රුව ඉදිරියට ලං වැදී ආවේය. ඔහු උන්නී හාමුතෙන් පීඩිතව ගිය අනාථයින් පිරිසක් ඉදිරියෙන් ගමන් කරමිනි. එසේම තාත්තා එවිටද උන්නේ සිය දෑතින් මොනවාදෝ සංඥා කරමිනි.
අන්තිමේදී සවස 4ට පමණ දොරේ සීනුව නාද වෙනු ඇසුන සැනින් සාදේ බිත්තිය පැත්තට මුහුණ දී සිටිනසේ ඇඳේ පෙරළුණාය. තමා සාදේට කරදරයක් කරන්නේ යැයි සිතුනහොත් මම අප්පයියා වැඩි වේලාවක් නිවසේ නොරඳින්නටත් බැරි නැත. දැන් ග්‍රේසි නැන්දාගේ හඬ පියකෙට පෙළ දෙසින් රැව් නැගුණේ අනතුරු අඟවන සීනුවක් මෙනි. මම අප්පයියාගේ උස්සඬ ඇසීමට සාදී බලාපොරොත්තු වුවද කිසිදු පිළිතුරු හඬක් නික්මුණේ නැති. ඔන්න සාදේ මං ඔයාට අමුත්තියක් එක්කාවා. ග්‍රේසි නැන්දාගේ හඬ මදක් රැව් නැගුණේය. ඔයාගේ යෙහෙලි ඔයාව බලන්න ඇවිල්ලා ඉන්නවා. සාදී නිසලව වැතිරගත්වනම පසු වූවාය. මේ ඔයාගේ ඉස්කෝලේ යෙහෙලියක්. සාදී වැලමිටි වාරුවෙන් එසුණාය. ග්‍රේසි නැන්දාට පිටුපසින් සිටගෙන සිටියේ අන් කවුරුත් නොව මාරියම්ය. ඇය සාදී වෙත ලොකු සුදු පැහැ ලියුම් කවරයක් දිගු කර සිටියාය. අපි ඔයාට දෙන්න සුබ පැතුම් පතක් ඇදුවා. ඉතින් මං ඒක ගෙනිහින් දෙන්න බාරගත්තා. ඒ දිස බැලුවද සාදී කාඩ් පත අතට ගත්තේ නැති. අනේ ඔයාලා මොන තරම් කරුණාවන්තද? ග්‍රේසි නැන්දා කීවාය. ඒ ඔයාගේ පන්තියේ ළමයින්ගේ තියෙන හොඳ නේද සාදේ? මාරියම් මතින් ලියුම් කවරේගත් ග්‍රේසි නැන්දා ඒ සාදී හට දුන්නාය. මං ඔයාලා දෙන්නට කතා කරන්න දීලා යන්නම්. හැබැයි මතක තියාගන්න මිනිත්තු 10කට විතරයි හොඳේ. සාදී ලියුම් කවරේ විවෘත කර මතු පිට ඇඳි මල් මෝස්තරයක් මත ඉක්මනින් සනීප වෙන්න යනුවෙන් සඳහන්ව තිබූ කාඩ් පත එළියට ගනිද්දී දෙදෙනාගෙන් එකකු හෝ කතා කළේ නැති. නවන ලද කඩදාසියක් ඒ මොහොතේදී ලියුම් කවරයෙන් ඇගේ ඇඳ මතට වැටුණි. කඩදාසිය ඇඳ මතම තිබෙන්නට හැර ඇය කාඩ් පතේ සඳහන් විවිධ නම් හා පණිවිඩ කියවීමට ගත්තාය. එහි මැද මුද්‍රණය කර තිබූ ඔයාට සනීප වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා යන වැකියට යටින් කවුදෝ ඔයාගේ තාත්තට ඉක්මනට නිදහස් වෙන්න ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා යනුවෙන් ලියා තිබුණේය. එසේම ඇය කාඩ් පත මත ලියන ලද සුබ පැතුම් වාසනා වේවා හා ඉක්මනින් හමුවෙමු යනාදී කෙටි වැකි කියවාගෙන ගියාය. එහි ඇය දැන සිටි අයගේ නම් පමණක් නොව මුහුණ පවා මතක නැති සිසුන්ගේ නම්ද තිබුණේය. සමහරු තවමත් ඇයට ආගන්තුකය. මෙසේ කියවාගෙන යන විට වම් පැත්තේ පහළින්ම ලියා තිබුණ මේ කෙටි වැකිය ඇගේ නිත ගැටුණි. ආදරයෙන් මාරිකා. ඊටත් පහළින් ඌයේ මෙයයි. ඩෝනා. පච්චකාරයෝ. මාරියම් ඇයට යමක් කීමට සැරසෙන බැව් මෙහිදී සාදේට දැනුනි. ඇයට දැනුනේ හිස වියලී යනසේයකි. සමහර විට මෙහි ලියා ඇති සමහරුන්ද එසේ ලියා ඇති දේවල් සැබවින්ම නොසිතනවා විය හැකිය. සොරුන්ගෙන් ගම මනින්න යන්න එපා සාදේ. බල්ලා හොරකම් කළයි කියලා ඔයා එළුවට දඬුවම් දෙනවද? ඇය යලිත් අනෙක් පණිවිඩද කියවීම පිණිස සිය දැස් යොමු කළාය. එහි මොරිස් මහතා හා හාකොට් මෙනවියද අත්සන් කර තිබුණි. අන්තිමේදී ඇගේ දැස් යොමු වූයේ ඇය විසින් කියවනු ලබන තුරු මාරියම් බලා සිටි ඇගේ පණිවිඩය වෙතය. ඔයා ඉක්මනින් සනීප වන තුරු අපේ පවුලේ අය බලා ඉන්නවා. මාරියම්. ඔයාට ස්තුතියි. සාදී මුදු හඬින් කීවාය. ඔයාට දෙන්නත් මගේ ළඟ දෙයක් තියෙනවා. ඒත් ඒක මං ඉවර කරලා නෑ තාම. ඇය නත්තල් සුබ පැතුම් පත හා පෑන ලාච්චුවෙන් පිටට ගත්තාය. ඇය විසින් නිර්මාණය කරන ලද නත්තල් පතෙහි ඉතිරිව තිබූ ඉඩෙහි සාදේ නිහඬවම තල්ගස් පේලියක් අඳිද්දී මාරියම් ඇඳේ කොනක ඉඳගත්තාය. සිහින් ලා දුඹුරු පැහැ රේඛාවන් මගින් වැලි පොළොව නිරූපණය කෙරුණි. අවසන එහි යටින්ම දිදුලන හරිත පැහැයෙන් සාදී මෙසේ ලීවාය.
දිනක ඔබට යලි සිය මව්බිම කරා යාමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මාරියම්ගේ සොහොයුරා පිළිබඳවද යමක් එහි ඇතුළත් කළ යුතුද යන දෙගිඩියාවෙන් ඇය මදක් එකිලෙමකිල වූවාය. එසේ නොකිරීම සමහර විට වඩා හොඳ විය හැකිය. ඔහු පිළිබඳ මතක ඇවිස්සීම ඔවුනට වේදනාකාරී විය හැකිය. එසේ වතුද ඔහු පිළිබඳව සාදේට කීවේ අන් කවුරුත් නොව මාරියම්ය. වෙන එකක් තබා සිරගෙහිදී මියගිය පියා පිළිබඳව කීවේත් ඇයය. කෙසේ වෙතත් සාදේ හට තවමත් වටහා ගැනීමට එක් දෙයක් තිබුණි. ඒ නම් අම්මා පිළිබඳව කතා කරන්නේ කෙසේද කියාය. කාඩ්පතේ මුල් පිටුවේ චිත්‍රයෙන් නිරූපණය වන්නේ ඔවුනගේ නිවසේ පිටුපස ගෙව්යන බැව් විස්තර කරමින් සාදේ එය මාරියම්ට පිළිගැන්නුවාය. මගේ මල්ලි ෆුට්බෝල් සෙල්ලම් කරනකොට ගෝල් කණුවලට ගත්තේ ඔය ගස් තමයි. මගේ සහෝදරය හසන් එයත් ෆුට්බෝල් පිස්සෙක්. ඒත් දැන් මාරියම්ගේ කටහඬ බිඳී ගියේය. දැන් මන් එයා ගැන කිසිම දෙයක් දන්නේ නෑ. ඔවුනට වේලාව සිහිපත් කරවන්නට මෙන් ග්‍රේසි නැන්දා කාමරේ දොරෙන් ඇතුළට එබුණාය. අනේ නිවාඩු දවස්වල ඔයා කැමති වෙලාවක එන්න. අපි ඔයාව ආදරයෙන් පිළිගන්නවා. මාරියම්ගේ බැරෑරුම් මුහුණ මදහසකින් ආලෝකමත් විය. ඇය ඇඳ මත වූ ලිපිය සාදේට පෙන්නුවාය. ඔයාට ඔය ලියුම කියවුවහම ආස හිතෙයි. එයාගේ පන්තියේ ළමයෙක් ඔය වගේ දෙයක් කරපු එක ගැන ආඩම්බරයි කියලා මොරිස් කියනවා. සාදේ එවිට නවන ලද කොළය අතට ගත්තාය. ඔයා කියවන්න බලන්න. මං දැන් යන්න ඕනේ. නැත්තම් අම්මා හොඳටම බය වෙයි. ගිහින් එන්නම් කීම සඳහා මාරියම් අතේ සුවද හදිසියේම ඇය අත බාගෙට ඔසවාගත් වනම නැවතුණාය. තව ඩිංගෙන් මට මතක නැති වෙනවනේ. මාරිකාටයි ඩෝනටයි හරිම බැද්දියක් තමයි උනේ. ඒගොල්ලන්ට ප්‍රින්සිපල් ගාවට යන්න වුණා. ඊට පස්සේ එයාලා පන්තියට ආපහු ආවේ නෑ. ආරංචි හැටියට නම් කාගේද තාත්තා කෙනෙක් 7 පන්තියේ ළමයෙකුගෙන්ලු ලොකු පැමිණිල්ලක් කරන්න ඇවිත්ලු. සාතියකින් සමුගත් මාරියම් පිටව ගියාය. තාත්තා සමග එකතුව මාරිකා හා ඩෝනාට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඇය සිතින් මවාගෙන සිටි චිත්‍රය සාදේට මෙහිදී යලිත් සිහියට නැගුණේය. ඔවුන්ගේ තර්ජන නොතකා හැරීමට තරම් දිරියක් මේ 7 වසරේ ළමයාට තිබුණා විය යුතුය. කෙසේ වෙතත් සාදේ මාරිකා හා ඩෝනා පිළිබඳව කල්පනා නොකරනු ඇත. දැන් නම් ඇය ඒ ගැන කොහෙත්ම කල්පනා නොකරන්නේය. ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කළ ඇය යලිත් ලියුම දිගහැරියාය. දයාබර සාදේ, එම්8 පන්තියේ ඉන්න අපි හැමෝටම ඔයාට උණුසුම් සුබ පැතුම් එවන්න ඕන වුණා. ඒ වගේම නත්තල් නිවාඩුවේදී ඔයාට හොඳ විවේකයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ පන්තියේ සමහර ළමයි මේ මාත් එක්ක සඳුදා 7 ප්‍රවෘත්තිවල ඔයාලව දැක්කා. ඔයයි ඔයාගේ පවුලේ උදවියයි අත්විඳපු දේවල් අහලා අපි හරිම කම්පණයටපත් වුණා. ගිය සඳුදා මං ඔයාට පෞද්ගලිකවම කතා කරන්න ඕනෑ කියපු වෙලාවේදී ඔයා මොකක් හරි කරදරයක වැටෙන්න තමයි යන්නේ කියලා ඔයා හිතන්නේ ඇතිය කියලා මට හිතෙනකොට මගේ හිතට තරමක් වේදනාකාරී හැඟීමක් දැනෙනවා. ඒත් මං ඔයාට කතා කළේ එහෙම පිටින්ම වෙනස් කාරණාවකටයි. සිකුරාදා ඉස්කෝලේ වැඩවලින් පස්සේ පාසල් ප්‍රවෘත්ති නිෂ්පාදක කෙනෙක්ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා. එයාලගේ රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන නිවේදකයා මුණ ගැහිලා ඔයාලගේ තාත්තගේ විස්තරේ කියන්න ඔයාලා හරිම නිර්භීත තාලෙන් එහාට ආවය කියලා එයා මට කිව්වා. ඉතින් පේන්න තියෙන විදිහට මේ නිවේදකයා ඔයාලගේ කතාවෙන් කොයිතරම් ඔයාලා ගැන හිත ඇදුනද කිව්වොත් ඉදිරි ප්‍රවෘත්ති වැඩසටහනකට මේ අනාථීන් පිළිබඳ ප්‍රශ්නේ තේමා කරගන්න යෝජනා කරලා
එයාලා මේ වැඩසටහනට ඔයත් ඉතින් ඔයාගේ මල්ලිත් සහභාගී වෙනවා නම් කැමතියිලු. මේ වැඩසටහන ගැනම සමීක්ෂණයක් කරන්න අපේ M8 පන්තියටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. දැන්ම මේ ගැන තීරණයක් ගන්න කරදර වෙන්න එපා. M8 ළමයි මේ ආරාධනය ගැන තාම දන්නේ නැහැ. ඉතින් ඔයා අනවශ්‍ය පීඩනයක් ඇති කරගන්න ඕනේ නැහැ. මං එයාලට කිව්වේ ඔයාගේ තාත්තගේ සිද්ධිය වාර්තා කරව ගන්න එක ගැන වගකීම තියෙන්නේ ඔයාට කියලා විතරයි. ඔයාගේ තාත්තා ඔයා ගැන හැබෑවටම ආඩම්බර වෙයි. ඔයාට තාමත් තාත්තා ගැන දැනෙන දුක අපි ඔක්කොටම වටහා ගන්න පුළුවන්. ඇත්තටම අපි දැනටමත් ඒක වටහාගෙන තමයි ඉන්නේ. ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා පණිවිඩය එවන එක අපේ පන්තියේ ළමයින්ගෙන් ආපු අදහසක් කියලා මම මෙතනදී කියන්න ඕනේ. ඒත් ඔයාගේ අම්මගේ මරණය ගැන ඇහුවාම එයාලට හරිම දුකක් කනගාටුවක් දැනුණාය කියලා විශේෂයෙන්ම ලියන්නේ කියලත් එයාලා මගෙන් ඉල්ලා හිටියා. ඔයාටයි මල්ලිටයි අපි හැමෝගෙම හද පත්ලෙන් නැගෙන ආදරේ මේ සමග එවනවා. ඔබේ දයාබර ඩන්කන් මොරිස්. 40 වන පරිච්ඡේදය. තාත්තා කොහෙද? නත්තල් සමය ලං ආවේය. මාරියම්ගේ පැමිණීම හා මොරිස් මහතාගේ ලිපිය මගින් සාදී තුල මද ප්‍රබෝධයක් ජනිත කරන ලදින් ඇය පහත මාලයට පැමිණ කාලය ගත කිරීමට පටන් ගත්තාය. විසිත්ත කාමරයේ උදුන් ගැට්ට මත හා පොත් රාක්ක තට්ටු මත නත්තල් සුබ පැතුම්පත් තැන්පත් කර තිබුණේය. රූපවාහිනිය මත තබා ඇති කෘතිම පයින් ශාකයේ අතුපතර අතරේ ලීයෙන් සැදූ වර්ණ ගන්වන ලද කුඩා කුරුල්ලන් හා විවිධ සතුන් එල්ලුණේය. එහි වූ තාරකා හා සරුව පිත්තලින් නිමැවුන සුරදූතයින් බොහෝ කලකට පෙර නිමවන ලද්දේ ඇගේ දරුවන් විසිනැයි ග්‍රේසි නැන්දා ඔවුනට කීවාය. කේක් පුඩින් හා වෙනත් කෑම ಜಾති හැදීමේ යුහුසුලුව සිටි ග්‍රේසි නැන්දා තමාට උදව් වන මෙන් සාතියකින්ද ඉල්ලා සිටියාය. දැන් වැඩුණු පුද්ගලයන් බවට පත්ව සිටි කින් යුවලගේ දරුවන් නත්තල සැමරීම උදෙසා නිවස බලා එමින් සිටි හේයින් හකුලන ඇඳන් සෝපා හා මෙට්ට වැනි දේවල් පිළිබඳව අසල්වැසියන් හා මිතුරන් සමග සංවාද හට ගැනුණි. ක්‍රීම් පැහැති පිටි අනමින් හා විවිධ හැඩයට පේස්ට්‍රි තනමින් උන් සාදයට මේ සංවාද ඇසුනේ බාගේටය. මේ වනාහි ඇයමින් පෙර කිසි දිනක දැන නොසිටි තාලේ නත්තලකි. තාත්තා සෑම විටම කීවේ ඔවුන් හරියට ස්වකීය නිජබිම බලා පියාසලනා පරවියන් වැනි බවයි. උතුරේ දකුණේ බටහිර හා නැගෙනහිර සිට සෑම සොලාජා පවුලක්ම ආතිවාලේ පවුලක්ම නත්තල සැමරීම සඳහා රටහරහා එහි පැමිණියෝය. මකුළු දැලක් බඳු විසල් මාර්ග ජාලාවකින් යුත් සිතියම මගින් ඔවුන්ගේ නිවස කරා යොමු වුණ මන්මාවත් ගණනාවක් දැක්විනි. එම මකුළු දැල් අතරේ පැටලී ඔවුන්ගේ මව්ගම පිහිටිසේම අත්තම්මා, අම්මා, බබාකින්, බබා කයෝදි වැනි වැඩිහිටියන්ගේ නිවෙස්ද තිබුණි. ඉතින් නත්තල යනු අත්තම්මා, තාත්තා, අම්මා, මාමලා, නැන්දලා මෙන්ම තවත් බොහෝ ලොකු කුඩා විවිධ මට්ටම්වල නිමක් නැති නෑ සනුවරේ එකතු වීමයි. නත්තල යනු කුකුලන් එළුවන් පස්සේ දිවයාම, එසේත් නැත්නම් බබා බඩ්බැබ් වෙත බඩ ගෑමයි. ෆෙමී කී පරිදි ඒ වනාහි ලොව පිහිටි පැරණිම ගසයි. නත්තලේ අනු බබා අකීන්ගේ කතාවලට කන් දෙන්නට ලැබීමයි. කුඩා කොළුවකු කාලේ වනාන්තරයේ සැරිසැරූ විටක වනාන්තර භූතයින් විසින් ලුහු බඳින ලද සැටි කියවෙන කතාව වැනි ඒවා. ඔවුන්ට පළමුව දකින්නට ලැබෙන්නේ චාපා දුම්කොළයක් සොයා වහලේ පරාලස්සේ සෝදිසි කරන ආකාරයයි. අනතුරුව සියාතින් එම දුම්කොළ පොඩි කර ඉතා කදිමට ඒවා සිය අතැඟිල්ලෙන් දුම් පයිප්පයට අසුරන අයුරුයි. ඔහු සිය පයිප්පේ දල්වා ගන්නාතුරු
ඉවසිල්ලෙන් බලා සිටීමද මේ කතන්දර ඇසීමේ කාර්යයේම එක් කොටසකි. නත්තල යනු කපුටන්ගේ කරව් නාදයේ උදේම මිනිසුන් අවදි කරවමින් පැතිරෙන අයුරු අසන්නට ලැබීමයි. අවදි වෙන්න දවසේ හඬවල් වලට කන් දෙන්න. වෙළඳ සැලේ බෙරනාදී සිට තාත්තාගේ ප්‍රියතම ගුවන් විදුලිය වූ එනම් මේ වනාහි ලන්ඩනයේ සිට විකාශනය කෙරෙන BBC ලෝක සේවයයි. මගින් විකාශනය කෙරෙන අම්මා ඉතා ප්‍රිය කළ නත්තල් කැරොල් ගායනය දක්වා සියල්ලම නත්තලයි. ඔහු ඔවුන්ගේ කුඩා ගුවන් විදුලි යන්ත්‍රයේ යන තැනගෙන ගියෝය. එසේම උදෑසනම ඉබ්බදාන් කරාවන ගමනද අවසන් වන්නේ මේ නත්තලටමය. අම්මාගේ මුහුණේ සතුටු සිනහ නංවමින් මෙදින තාත්තා පවා ඔවුන් සමග පල්ලියට යයි. ප්‍රධාන පාරට ළඟා වෙනතුරු වියලි අබලන් පාරේ ගැටිවලින් පනිමින් වලවල් වල වැටෙමින් කාර්ය වේගයෙන් ඉදිරියට ඇදී සාදේ උපදින්නට සිටි කාලයේ උදා වූ නත්තල සමයේ අම්මා විසින් සැමදාම තරණය කෙරුණු කඳු ගැටේ පසු කර යාම වෙන එකක් තියා අම්මා එයට සාදේගේ කන්ද කියා කියයි. මං ඒ කාලේ පුහුණු වෙමින් තමයි උන්නේ. බොහෝම වටින දරුවෙක් ලබන්න. පඳුරු මෙන් ගුවනට නැගී ඇති රේඩාර් පද්ධති වලට ඉහළින් අතු විහිදි තල්ගස් පසු කරමින් මෙසේ ඔවුහු ගමන් කරයි. කයාවා කෙත්යායවල් පසු කරගෙන ඔවුන් ගමන් කරති. එසේම පාර දෙපස සාදා ඇති අතු සෙවිලි කළ වහලින් යුත් මිනිසුන්ගෙන් තොර වෙළඳ සැල් පසු කරගෙන ඔවුහු ගමන් කරති. අන්තිමේදී ඔවුහු ඉබ්බදාන්හි මිනිසුන්ගෙන් පිරි වීදි දිගේ ගමන් කරති. මල බැඳී ඇති 100,000 ගණන් වහලවල් පසු කර කඳු මුදුනේ ඇති අත්තම්මාගේ පල්ලිය දක්වාම මෙසේ ගමන් කරති. තමා යන පල්ලියේ ළමුන් උදෙසා පැවැත්වෙන දේව මෙහි පිළිබඳව ග්‍රේසි නැන්දා කිහිප වරක්ම සඳහන් කළද ෆෙමි හෝ සාදේ ඊට ප්‍රතිචාර නොදැක්ුවෙන් ඇය වැඩිදුර ඔවුනට බල කිරීමට ගියේ නැති. ඩෙලී මාමා හමුවීම හා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව යන දේවල් තුලින් ෆෙමි තුල හටගත් උද්‍යෝගය දැන් පහව ගොස් තිබුණේ ඔහු යලිත් පෙර පරිදිම නිහඬියාව හා දුර්මුඛභාවයට පැමිණ සිටියේය. සෑම හවස් යාමයකම තාත්තා ඔවුන්ට දුරකථනයෙන් කතා කරද්දී ෆෙමි ඔහි වදන් කිහිපයක් ආවාට ගියාට මිමිනුවා පමණි. සිය පියාගේ කටහඬ දින දින දුර්වල වෙමින් යනසයක් සාදේට ඔහු හා කතා කරන විට දැනුනි. පුරා දින 10කටත් වඩා කාලයක් ආහාර වර්ජනය කර සිටීම එහෙත් ඔහු තවමත් ළමුන්ට බල කර කියා සිටියේ ඔවුන් විස්සෝප නොවිය යුතු බවයි. සෑම දිනකම සහයෝගයේ පළ කෙරෙන ලිපි ලැබමින් පැවති අතර ඉන් සමහරක් විරෝධී පළ කෙරෙන ලිපි පිටපත් සමග ස්වදේශ කටයුතු කාර්යාලයටද යවනු ලැබුණි. වෙන එකක් තබා ඇමරිකානු සරසවියට තාත්තා එහෙගෙන්වා දේශන පැවැත්වීමට පවා අවශ්‍ය වූවේය. සාතේ මේක අහන්නකෝ. අනික් අන්තයේ රිසීවරයෙන් කඩදාසිවල සරසරයක් ගලා ආවේය. ඔයා ගැන අපේ ශිෂ්‍යයෝ දැනගන්න ඕනේ. මේ වගේ හැංගිච්ච කතා ලෝකයට එළිදරව් කරන්න සූදානම් වෙලා ඉන්න ඔයා වගේ අය අපිට ගොඩක් අවශ්‍යයි. මෙහිදී අපිව පන්නගෙන එන මිනිමරු බලකායක් නැහැ තමයි. ඒත් පුවත්පත් කලාවේදියෙකුගේ පෑන නිහඬ කරවන්න මෙහි වෙනස් ක්‍රම ඕන තරම් තියෙනවා. තාත්තා ඉන්පසු බලා සිටියේ සාදී යමක් පවසන තුරුය. ඒත් ඇය කුමක් නම් කියන්නද? ඇයට අවශ්‍ය ඔහුය. සාදී සහ ෆෙමි යන දෙදෙනාටම ඔහු එකසේ අවශ්‍යය. ඒත් තමුණටද ඔහු අවශ්‍ය බැව් අනෙක් හැම මිනිසාමත් කියයි. මේ නම් තවත් සමුදුරු තරණයකි. සාදී ඔයා තාමත් ලයින් එකේ ඉන්නවද? ඔව් තාම ලයින් එකේ. සාදීගේ සිතුවිලි වියරු ලෙස දසත ගලා ගියේ ඔවුන්ගේ නිවස පිටුපස වූ මේ වදී මී මැස්සන් අවුස්සන ලද විටක උන් කෝපයෙන් ඉකිල ගිය අයුරිනි. තාත්තේ අම්මා මොනවා හිතයිද? තමා විසින් අසන ලද පැනය ගැනම බය වූ ඇය
ඒ වහාම ගිලගත්තාය. එම වදන් කල්පනා කිරීමකින් තොරව ඔහේ ඇගේ මුවින් පිට පැන්නේය. සාදේ උඩටගත් හුස්ම පහළට නොහෙලා බලා සිටියාය. භාග වෙලාවට නෑ තාත්තා මුදු ලෙස තම වරද හරි ගස්සා ගත්තේය. මං හිතන්නේ එයාට නම් ඕන වෙන්නේ මං සාදෙගේ කන්ද ගැන මතක තියාගන්නවා දකින්න කියලයි. නත්තල් දිනයට පෙරදා සැන්දෑ ආලෝකය බොඳ වී යන්නට ගනිද්දී අනපේක්ෂිත අමුත්තෝ කිහිප දෙනෙක් ඔවුන් දැකීමට ආවෝය. විසිත්ත කාමරයේ සිටියදී පවා සාදේට පිටත දොර ළඟින් මතුව ඔවුන්ගේ කටහඬ ඇසුණි. වදන් සැකසීමේ ක්‍රීඩාව සඳහා බෑගයෙන් අකුරු තෝරමින් සිටි ෆෙමීට ශබ්ද නොකරන මෙන් සාදේ සංඥා කළාය. මං හිතන්නේ අපි මෙහෙම හදිස්සියේ ආපු එක ගැන ඔයාලා මුකුත් කියන එකක් නැති වෙයි කියලයි. අපිට ඕන උනේ නිකම් මෙහාට ගොඩ වෙදලා මේ තෑගි ටික ෆෙමීටයි සාදේටයි දීලා යන්නයි. බොහොම සුළු තෑගි වගේක්. අපි එයාලව රූපවාහිනියෙන් දැක්කා. එහෙම නේද කෙවින්? එයාලා ඇවිත් ඉන්නේ මොකක්ම හරි කරදරයකට මුහුණ දීලාය කියලා නම් මම දැනගත්තා. හැබැයි ඒක කොයිතරම් දරුණු තත්වයක්ද කියලා නම් මට කිසිම තේරුමක් තිබුණේ නැහැ. ඔයා වුණත් එහෙම හිතනවද? ග්‍රේසි නැන්දා වුණට ඇතුළට එන්නයි ඇරයුම් කරනු ඔවුන්ට ඇසුණේය. දැන් ඉතින් නම් අමුත්තන් මගහැරීමේ කිසිම ඉඩක් නැති. සාදේ හා ෆෙමි එබී බලනා විටද නින්දේ පසු වූ නියුන් දරුවන් තබා තල්ලු කරගෙන යන ළමා තොටිල්ල ගෙතුළටගෙන හමාරය. ග්‍රැහැම් මහත්මිය ඔවුන් වෙත හනි කැදුනාය. ඇගේ ආලිංගයට කොටු වූ සැනින් දරදඬු වී ගිය ෆෙමි ඇගෙන් මිදුන මොහොතේ උඩුමහලට පලා ගියේය. මේ අතරේ නුහුරු ගතියක් පාමින් කෙවින් සිය මව පිටුපසට වී හුන්නේය. සාදේ ඒ වෙලාවේදී කල්පනා කළේ කෙසේනම් තමාද ගැලවී පැනගනිම්දෝ කියාය. ග්‍රැහැම් මහත්මිය යහපත් චේතනාවෙන් යුතුව පැමිණි බව සාදේ දැනගත්තද ඇගෙන් නික්මෙන පැනවලට පිළිතුරු දීම ගැන කල්පනා වන විට ඇයට දැනුනේ තම කුස හිරවී යන බවකි. කෙසේ වෙතත් ග්‍රැහැම් මහත්මියගේ ආලිංගනයෙන් සාදේ මුදනු ලැබූ සුනංගුවෙන් ග්‍රේසි නැන්දා ඇය ගලවා ගත්තාය. සාදේ මම හිතන්නේ දැන් ඔයත් ගිහින් විවේක ගත්තොත් හොඳයි. මේ ඔක්කොම පළකට නැති කතා. එයාලා තාම නොදරුවෝනේ. මේවා එයාලට දරා ගන්න බැරි තරම්. මං හිතන්නේ මොනවද කියලා ඔයාට තේරෙනවද? ග්‍රැහැම් මහත්මිය සානුකම්පිත හනින් ග්‍රේසි නැන්දාට මුණු ගෑවාය. අනතුරුව ඇය සාදේ වෙත හැරුණාය. ඔයා යන්න කලියෙන් රත්තරනේ කෙවින්ගෙන් පණිවිඩයක් තියෙනවා ෆෙමීට. ඒකත් අහලම යන්න. එහෙම නේද කෙවින්? කෙවින් නැඹරුණේය. ඔයාගේ මල්ලිට කියන්න. ඔහු ගොත ගැසීය. අනතුරුව ඔහු සිය දැස් ඔසවා බැලීය. එයාට සෙනසුරාදා දවස්වලට ෆුට්බෝල් සෙල්ලම් කරන්න එහෙම ඕන නම් කැමති නම් එයාට මගෙත් එක්ක සෙල්ලම් කරත හැකි. මං කියන්නේ එයාට මගේ ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරත හැකි. යම් හේකින් මෙහිදී කෙවින් ඇය දෙස සෘජුව නොබැලී නම් මේ වනාහි ඔහුගේ මවගේ අදහසකයි සාදේ ඒකාන්තයෙන්ම සිතන්නට පෙළඹුණු නියතය. එහෙත් ඔහුගේ දෙනෙත්හි ගැබ්ව තිබූ චකිතේ මුසු දීප්තිය මගින් කියා පෑවේ ඔහුගේ වදන්වල අව්‍යාජ භාවයයි. මං එයාට කියන්නම්. සාදේ කීවාය. ඒත් ඔයා මෙයාට කියන එක හොඳයි. ඒත් වෙන වෙලාවක මං එයාට කෝල් කරන්නම්. හරිද? ඔහු සිය මහපට ඇඟිල්ල විකාගති. ඒ නම් තමා පිළිබඳවම විශ්වාසයක් නැති වූ විට සාදේ කරන පරිදිමය. සාදෙගේ හරි ෆෙමීගේ හරි ඕනම යාළුවෙකුට මේ ගෙදර ඕන වෙලාවක දොර ඇරලයි තියෙන්නේ. ග්‍රේසි නැන්දා කීවාය. ඇගේ ගීතවත් හඬින් යාළුවෙකුට යන වදන කියවුනේ තරමක් ඇද පැඳලාය. සාමාන්‍යයෙන් වෙනදා කතා කරන වෙලාව එනම් 8ට 10ක් තිබියදී තාත්තා කතා නොකළ විට
සාදේ ආලින්දේ වූ ඔරලෝසුවේ මිනිත්තු ගණන්නට පටන් ගත්තාය. 8:30 වෙද්දී රෝයි මාමා රැඳවුම් කඳවුරට ඇමතුමක් ගත්තේය. කුමක් හෝ වැරදී ගොස් ඇති හැඩකි. එයා කොහෙද? ඇයි නැත්තේ? මට පේනවා. රෝයි මාමාගේ හඬ බිඳී ගියේය. ඔහු අනතුරුව හෙමිහිට රිසීවරේ තැබීය. ඔයාලගේ තාත්තව වෙන තැනකට මාරු කරලු. එතන ඉන්න කෙනා ඒ කොහාටද කියලා කියන්නේ නෑ. හෙට උදේම ඉහළ නිලධාරියෙකුට කතා කරලා තමයි අහගන්න වෙන්නේ. ග්‍රේසි නැන්දා හා රෝයි මාමා නිහඬවම දෑසින් අදහස් වමාරු කරගත්තෝය. එයා හරියට සිත කරදරයකට පත් වූ විට තාත්තා සහ අම්මාද කිරීමට පුරුදු වී සිටි පරිදිමය. සාදේගේ සිතට විය හැකි නරකම දේ ගැන කල්පනා විය. එය සිය සිත තුළ සංගවා ගැනීමටත් ප්‍රථම නොදැනීම ඇගේ මුවින් එළියට පැන්නේය. එයාල තාත්තව ගුවන්තොටුපළට ගෙනහිල්ලා. ඉවසන්න. රෝයි මාමාගේ දෑත් වැනුනේ හරියට වාදක කණ්ඩායමක් මෙහෙයවන විටක මෙනි. බාග විට ඔයාගේ තාත්තව ඉස්පිරිතාලට ගෙනහිල්ල වෙන්න ඇති. ඔහු හෙමිහිට කීවේය. ඒ මිනිසයා කිව්වා දොස්තරලා මොනවද පරීක්ෂණ වගේක් නියම කළාලු. පරීක්ෂණ? මොන පරීක්ෂණද? එයාට කරදරයක් නොවන බව නම් මට හොඳටම විශ්වාසයි. ග්‍රේසි නැන්දාගේ අත සාදේගේ ඉන වටා එතුණි. අපි තේ කෝප්පයක් බිබී මේ ගැන ටිකක් කතා කරමු. ග්‍රේසි නැන්දාගේ අතට අසු නොවන තරම් දුරින් හිඳීමට වග බලා ගනිමින් ෆෙමීද ඔවුන් හා කුස්සියට ආවේය. ඔහුගේ දැස් එවෙලේ පැළඳ සිටි රණ සෙබලාගේ කුඩා වෙස් මුහුණ තුල ගිරී ගොස් තිබුණි. මෙසේ ඔවුහු එකට එකතු වී කළ හැකිව තිබෙන දේවල් පිළිබඳව සාකච්ඡා කළෝය. හදිසියකදී නාදන් මහතා ඇමතීම සඳහා වන නම්බර ඔහුගේ කාර්යාල දුරකථනයට ඇතුල් කර නොතිබුණු අතර දැන් කාර්යාලයේ වසා තිබූ හේයින් ඔවුන්ට නත්තල පසුවන තුරු බලා සිටීමට සිදුවෙනු ඇත. ඩෙලී මාමාගේ දුරකථනයේද තාමත් විසන්ධි කළ ගමන්ය. මම අප්පයියාගේ දුරකථනය නිමක් නැතුව නාද වූවා පමණි. එවන් තත්වයක් යටතේ පසුදිනට පහන් වන තුරු ඉවසීම මිස කළ හැකි අන් දෙයක් ඔවුන් ඉදිරියේ නොවී.